welcome back to my channel. මම අද හදන්න යන්නේ ආස්මි. මම පළවෙනි පාරට තමයි ආස්මි හදන්න යන්නේ. අපි බලමු ආස්මි හදන විදිය. අපි අවුරුද්දේ ගෙදර හිටියේ නෑනේ. හින්දා කෑම මුකුත් අපි හැදුවේ නෑ. ඒ නිසා අවුරුදු ඉවර වෙලා අපි ට්‍රිප් එකක් ගිහින් ඇවිල්ලා තමයි දැන් ආසාවට නිකන් ආස්මි බලන්න හදලා බලන්න හදන්නේ. බලමු අපි හදන විදිය. දැන් අපි දවුල් කුරුදු කොළ අරගෙන මේ විදියට හොඳට පොඩි කර ගන්න ඕනේ. ඒ වයාට සෙවල ගතිය හොඳට හැදෙනකම්ම වතුර චුට්ටක් ලාවට දාගත්තට කමක් නෑ. දැන් මේක මං ගොඩක් පොඩි කරගෙන තියෙන්නේ. දැන් ටිකක් හොඳට සෙවල ගතිය හැදිලා තියෙනවා. අර නානු ගතිය හොඳට නැවිලා තියෙනවා දැන්. දැන් හොඳට තව ටිකක් පොඩි කරගන්නකොට තවත් නානු ගතිය වැඩි වෙනවා. මේ වගේ හොඳට අතින් පොඩි කරගන්න. එතකොට නානු ගතිය හොඳට හැදෙනවා. දැන් අපේ මිශ්‍රණේ නානු ගතිය හොඳටම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මේකෙන් මිශ්‍රණේ නානු මිරික ගන්න පුළුවන්. හොඳ පිරිසිදු රෙදි කෑල්ලකට දාලා අර පොට්ටනියක් විදියට හදාගෙන අපි මේක මිරික ගන්න ඕනේ. එතකොට හොඳට නානු ටික අර කොළ කෑලි ආපහු මිශ්‍රණයට එකතු වෙන්නේ නැති විදිහට හැදෙනවා. මේ බලන්න හොඳට හැදිලා තියෙන්නේ දැන්. හොඳ උකුවට තියෙනවා. වතුර ගොඩක් දාගන්න එපා මේක හදනකොට. වතුර වැඩි වුණොත් ආස්මි එක හරියට හැදෙන්නේ නැහැ. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට හාල් පිටි අරගෙන භාජනයකට දාගන්න. ඊට පස්සේ ඒකට පොල් කිරි ලුණුයි දාලා හොඳට කලවම් කරගෙන අපි අර රොටි වලට අනන විදිහේ පිටි මිශ්‍රණයක් අනා ගන්න ඕනේ. ඒ කියන්නේ ඝන පිටි මෝලියක් අනා ගන්න ඕනේ අපි. දැන් අපි හදාගත්ත පිටි මිශ්‍රණයට නානු ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේක ටිකක් කලවම් වෙන්න ටිකක් වෙලා යනවා. එකපාර නානු සේරම දාගන්න එපා පුරුදු නැති කෙනෙක් නම්. මොකද මන් දානකොට එකපාරට ඔක්කොම ටික හැලුණා. හොඳ වෙලාවට වැඩි වුණේ නැහැ ඒ ටික. ගානට තිබුණා. ඒ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් අපේ මිශ්‍රණය හොඳටම හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක අර මෙහෙම වක් කරනකොට නූලක් විදිහට වැක්කිරෙන්න ඕනේ. අර කැඩි කැඩි වැක්කිරෙන්නේ නැතුව එක දිගට වැක්කිරෙන්න ඕනේ. එතකොට තමයි ආස්මි එක හොඳට අර තාච්චියට වක් කරගන්න පුළුවන්. මම අද දැන් ආස්මි හදන්න පොල් කට්ටක් නෑ අපේ ගෙදර. ඒ හින්දා මම මිල්ක් මේඩ් ටින් එකක් හිල් විදලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තාච්චිය ලිපේ තියෙන එකට තෙල් දා ගන්නවා. මෙන්න මේ විදිහට හැන්දයි මේ ඉරටුවයි මෙන්න මෙහෙ විදියට තියලා හැමෝම තෙල් දානවා දැකලා තියෙනවා. ඒ හින්දා මාත් එහෙම තෙල් දාලා බැලුවා. හේතුවක් මම දන්නේ නැහැ. හේතුවක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් තෙල් එක හොඳට රත් වුණාට පස්සේ ආස්මි මිශ්‍රණය අපි තෙල් තාච්චියට මේ විදිහට වක් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට තාච්චිය වටේ ඇලිලා තියෙන ටික හැන්දෙන් හිමීට ගලවන්න ඕනේ. එතකොට තමයි අපිට අර ආස්මි එක හැඩයට නමා ගන්න පුළුවන්. නැත්නම් වටේ ඇලිලා තියෙනකොට අපිට නමා ගන්න බැරුව යනවා මේක. ගොඩක් හයි වෙන්න කලින් අපි දැන් නමා ගන්න ඕනේ මේක.
දැන් අපි මෙන්න මේ විදිහට කූරෙනුයි හැන්දෙනුයි මේ පැත්තට නමලා මෙන්න මේ විදිහට ආස්මීක අපි නමලා හදා ගන්නවා. ඊට පස්සේ ටිකක් බැදෙන්න තියලා දැන් මේ ආස්මීක බෑවට පස්සේ මේකේ තාච්චි ඉතුරු වෙලා තියෙන රොඩු ටික අපි අහක් කරගන්න ඕනේ. නැත්තම් මේ ටික කර වෙලා ඊළඟ ආස්මීකේ ඇලෙනවා හදනකොට. මම පළවෙනි වාරට තමයි මේ විදිහට ආස්මී හැදුවේ. ඒකත් YouTube එකෙන් බලලා තමයි පුරුදු වුණේ. මං හිතුවේ නෑ මේ වගේ හොඳට හදාගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත ආස්මී ටික. මේක ආපහු සතියක් තියලා තමයි දෙවෙනි පාර බැද්දාම තමයි අර සුදු පාට වෙලා ආස්මී ටික හැදෙන්නේ.